රජයේ නිලධාරීන්ගේ සුබ සාධක සංගම් සඳහා රජයේ නිලධාරීන් මුදා හැරීම. දැන් ඔයාලා කලින් පරිච්ඡේද එකේ පරිච්ඡේදවලදී ඔයාලා ඉගෙන ගත්තා නිලධාරීන්ගේ මුදා හැරීම ගැන නේද? කාර්යපටිපාටික රීතිවලදී මුදා හැරීම ගැන කතා කරා. රාජ්‍ය සේවයේ ඉන්න අය පළාත් රාජ්‍ය සේවයට විශ්වවිද්‍යාලවලට ප්‍රොජෙක්ට් වලට මෙන්න මේ විදිහට මුදා හරිනවා කිව්වා. වෘත්තීය සංගම් වලට මුදා හරිනවා කිව්වා නේද? ඒ කියන්නේ 25 පරිච්ඡේදයේ වෘත්තීය සංගම් මං හිතන්නේ ඔයාලට ඉගෙනුවා. එතකොට ඒකෙත් මුදා හැරීම ගැන. ඊට පස්සේ අපි කාර්යපටිපාටික රීති ඉගෙන ගන්නකොට මුදා හැරීම කියලා මාතෘකාවක් කරා. මුදා හරින්න පුළුවන් ස්ථාන මොන තනතුරු වලටද කියලා අපි කතා කරානේ. එහෙනම් එතෙන්දී අපිට වෘත්තීය සංගම් වලට මුදා හරිනවා කිව්වා. පළාත් රාජ්‍ය සේවයේ තනතුරු වලට, විශ්වවිද්‍යාල තනතුරු වලට, පාර්ලිමේන්තුවේ තනතුරු වලට, විදේශ රට කියන්නේ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ වගේ සංවිධානය ඒ වගේවට මුදා හරින්න පුළුවන් කිව්වා. ඒ අතරදී අපි කිව්වා එතන සුබ සාධක සංගම් වලට මුදා හරිනවා කියලා. පොඩ්ඩක් අපි මතක් කරගන්න ඕන, සමාලෝචනයක් කරගන්න ඕන. අපි කරපු දේවල් මේවා අපි එකට බද්ධ වෙලානේ යන්නේ ඒක නිසා. එහෙනම් මේ 36 පරිච්ඡේදයේ කෙලින්ම තියෙනවා සුබ සාධක සංගම් සඳහා රජයේ නිලධාරීන් මුදා හැරීම. එහෙනම් අපි දන්නවා මුදා හරින්න පුළුවන් අවස්ථා නේද? වෘත්තීය සංගම් වලට මුදා හරිනවා කිව්වා. ඊට පස්සේ තව තැනකදී අපි කිව්ව නේද 32 පරිච්ඡේදයේ දේශපාලන අයිතිවාසිකම් භුක්ති විඳීම කියන පාඩමේදී එතනත් මුදා හරිනවා කිව්ව නේද? දේශපාලන අයිතිවාසිකම් හිමි නිලධාරීන් ඉන්නවනේ. එයාලා පළාත් පාලන මැතිවරණයකදී තේරීපත් වුණොත් එයාලා මුදා හරිනවා. ඒ වගේ දේවල් කරනවා කියලා. ඊට පස්සේ පළාත් සභාවකට තේරීපත් වුණාම එහෙම කරනවා කියලා අපි කතා කරා. පිටිපස්සේ පාඩම් වලදී. එහෙනම් මේක අපිට අලුත් දෙයක් නෙමෙයි. එහෙනම් අර කිව්ව ඒවට විතරක් නෙමෙයි සුබ සාධක සංගම්. සුබ සාධක සංගම් කියන්නේ මොනවද? රජයේ නිලධාරීන්ගේ වෘත්තීය කටයුතු කතා කරන තැනක් නෙමෙයි සුබ සාධක සංගම් කියන්නේ. රජයේ නිලධාරීන්ගේ වෘත්ති පිළිබඳව, වැටුප් පිළිබඳ, විනය කටයුතු පිළිබඳව සාකච්ඡා කරන ඒවා නෙමෙයි. රජයේ නිලධාරීන්ගේ සුබ සාධනය වෙනුවෙන් පිහිටවගත්ත සංගම් තියෙනවා. ව්‍යවස්ථාපිතයි මේවා. එහෙනම් එක් අනපනත් වලින් පිහිටවගත්ත සංගම් තියෙනවා. සුබ සාධක. දැන් අපි දන්නේ අපේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හෝ වෙනත් අපි වැඩ කරන කාර්යාලයක තියෙන සුබ සාධක සංගම් විතරයි නේද? අපි අහලා තියෙන්නේ දන්නේ එච්චරයි. ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, එක්ක දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, එක්ක අපි වැඩ කරන වෙනත් කාර්යාලයක සුබ සාධක සංගම් තියෙනවා. මොනවද සුබ සාධක සංගම් වලින් කෙරෙන්නේ? මරණයක් වුණාට පස්සේ ගෙවනවා. ඊට පස්සේ ඒකෙන් තව ණය ගෙවනවා. ළමයි උසස් පෙළ සමත් වුණාම ගෙවනවා. ශිෂ්‍යත්ව පාස් වුණාම ගෙවනවා. හදිස්සියේ ශනික ණයක් ගන්න පුළුවන්. ඒ කියන්නේ රාජ්‍ය නිලධාරීන්ගේ මොනවටද ඒක තියෙන්නේ? සුබ සිද්ධිය තකා ඇති කරපු වෘත්තීය ප්‍රාදනය ඒ වගේ දේවල් වලට නෙමෙයි. විනය කටයුතු සම්බන්ධයෙන් කතා කරන්නේ නෙමෙයි. එහෙනම් සුබ සාධනය වෙනුවෙන් පිහිටවගෙන තියෙනවා අපි ඒ සංගම් දන්නවා. එහෙනම් මේ අපි ආයතනික මට්ටමින් තියෙන ඒවනේ දන්නේ. එහෙම නෙමෙයි. ඒ කියන්නේ අනපනත් මගින් ව්‍යවස්ථාවන් මගින් පිහිටවපු සුබ සාධක සංගම් තියෙනවා. අපිට සමාජිකත්වයේ ගන්න පුළුවන්, ඒ වගේ වරප්‍රසාද, ඒ වගේ සුබ සාධන කටයුතු ලබා ගන්න පුළුවන්. මොනවද ඒ සංගම්? අපි අහලා තියෙනවා දැන් අපි කවුරුත් දන්නෝනේ. සමූපකාර සකසුරුවම් හා ණය දෙන සමිතිය. සනස කියලා කියන්නේ සමූපකාර සකසුරුවම් හා ණය දෙන සමිතිය. මේවා ව්‍යවස්ථාවන් මගින් අනපනත් මගින් ස්ථාපිත කරලා තියෙන්නේ. සංස ස්ථාපිත කරලා තියෙන්නේ වෙනම අනපනත් මගින්. ඒ වගේ තව මොනවද? රාජ්‍ය නිලධාරීන්ගේ යහසාධක සංගමය. රාජ්‍ය නිලධාරීන්ගේ යහසාධක සංගමය. දැන් 1971 අංක 27 කියන පාර්ලිමේන්තු පනතින් තමයි මේ සුබ සාධක සංගමය ස්ථාපිත කරලා තියෙන්නේ. යහසාධක සංගමය. දැන් අපි හොඳින්ම තව දන්නවා මුදා රෙගුලාසි වලත් අපි කතා කරනවා. ලෝහෝර් ආර්යා ණය අරමුදල. ලෝහෝර් ආර්යා ණය අරමුදල. අපි මුදා රෙගුලාසි පැත්තෙත් අපි කතා කරනවා ව්‍යවස්ථාපිත අවකරණ කියලා තමයි ඔයාලට කරේ නෑ. අපි අවකරණ කියලා තියෙනවා. අවකරණ කියන්නේ අපේ වැටුපෙන් අඩු කිරීම. එහෙනම් ලෝහෝර් ආර්යා ණය අරමුදලින් ණය අරන් තියෙනවා නම් අපේ වැටුපෙන් කැපෙනවා නම් ඒක ව්‍යවස්ථාපිත අවකරණයක්. හරි. එතකොට මේවා පනත් වලින් පිහිටවල තියෙන්නේ. මේ සංගම් පනත් වලින් පිහිටවල තියෙන. කියන්නේ නීතිය අනුව පිහිටවල තියෙන්නේ.
ඊට පස්සේ තව මොනවද? සේවක ඒ කියන්නේ සීමා සහිත සේවක ආයෝජන හා ණය අරමුදල. ওই ජාතික වශයෙන් තියෙන සුබ සාධක සංගම් දැන් අපි මෙතෙක් දැනගෙන හිටියේ අපේ කාර්යාලයේ සුබ සාධක සංගමයේ විතරයි. සනසගෙනත් දැනගෙන හිටියා. ඒ කොහොමද දැනගෙන හිටියා? ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ඒ වගේ සනස සංගම් ස්ථාපිත කරගෙන තියෙනවනේ. අන්න ඒ නිසා ඒකත් දන්නවා. මේක මොනවද? ලියාපදිංචි සුබ සාධක සංගම්. රජයේ නිලධාරීන්ට සුබ සාධනය කියන්නේ ඔවුන්ගේ සාමාන්‍ය පෞද්ගලික ජීවිතය යහතින් ගත කරන්න අවශ්‍ය මූල්‍යමය පහසුකම් ලබා දෙන තැන. අපි වෘත්තීය සංගම් ඒව දන්නවා. එතකොට සුබ සාධක සංගම් කියන එක දැනගෙන ඉච්චර හිටියේ නෑ නේද? ඊට පස්සේ ආයතන සංග්‍රහයට නව පරිච්ඡේදයක් එකතු කරා මේ 36 කියන පරිච්ඡේදය ඇතුළත් කළ මේක